පුංචි අපේ ශ්‍රද්ධා. ආයුබෝවන් සුබම සුබ සන්ධ්‍යාවක් වේවා අපිව බලාගෙන ඉන්න අපේ පුංචි යාළුවෝ සියලුම දෙනාට. ඔන්න ඉතින් අදත් අලුත්ම වෙනස්ම වැඩකින් ඔයාලව බලන්න අපි ආවා. පුංචි යාළුවනේ අද අපි හොඳම කම්මැලියව තෝරන්න තමයි හදන්නේ. මටද කම්මැලිය කිව්වේ? නෑ නෑ මල්ලි ඔයාට නෙමෙයි මම කම්මැලිය කිව්වේ. ඒ වුණාට ඉතින් අද අපි මේ හොඳම කම්මැලියව තෝරන්න තමයි හදන්නේ. අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ මිනුලියක් මොනවා කියනවද කියලා. කවන්නේ අපි එහෙනම් අපේ වැඩසටහන ආරම්භ කරමුකෝ. හරි මේ කම්මැලියව තෝරන්න කලින් අපි වැඩසටහන ආරම්භ කරලා ඉන්න ඕනේනේ. අන්න ඒ නිසා අපි දැන් ඉක්මනටම අපේ වැඩසටහන ආරම්භ කරමු. ඔව් අක්කේ. අපි එහෙනම් පුංචි යාළුවනේ අපේ වැඩසටහන ආරම්භ කළා. මේ මිනුලිය අක්කා කියන කම්මැලිය තෝරන වැඩේ මොකක්ද කියලා බලමු. එහෙනම් පුංචි යාළුවනේ අපි මේ ආරම්භ කරන්න හදන්නේ පාට පාට වූ ළමා ලෝකේ හැඩ කරන පුංචි අපේ ශ්‍රද්ධා. මම දනිත දම්සර. මම මිනුලි ටමීෂා. එහෙනම් මිනුලිය අක්කේ අපි අපේ පුංචි යාළුවන්ට කියමු නේද අද අපි මේ තෝරන්න යන හොඳම කම්මැලිය කවුද කියලා. අපි අද අපේ පුංචි යාළුවන්ට ලස්සන කතාවක් කියලා දෙන්න තමයි හදන්නේ. එහෙනම් දැන් කිව්වේ හොඳම කම්මැලිය තෝරනවා කියලා. ඔව් අද අපි කතාවක් කියලා දෙන්න තමයි හදන්නේ. අද අපි අපේ පුංචි යාළුවන්ට කියලා දෙන්නේ කැකිල්ල රජුරුවන්ගේ කතාවල එන හොඳම කම්මැලිය තෝරපු කතාව. හරි. ඒ කියන්නේ අද අපි අපේ පුංචි යාළුවන්ට කතන්දරයක් කියලා දෙන්න හදන්නේ. ඔව් කැකිල්ල රජුරෝ හොඳම කම්මැලිය තෝරපු විදිහ තමයි අපේ පුංචි යාළුවන්ට අද අපි කියලා දෙන්නේ. මේ කතන්දරය කියන පටන් ගමුකෝ. එහෙම නැත්නම් ඉතින් අපිට අද විශේෂාංග මග හැරේ. ඔන්න පුංචි යාළුවනේ කැකිල්ල රජුරවන්ට දවසක් ඕනේ වුණා එයාගේ රාජ්‍යයේ ඉන්න ලොකුම කම්මැලියා කවුද කියලා බලාගන්න. ඔව් අක්කේ. ඉතින් රජතුමාගේ රාජපුරුෂයෝ අඹ ගහක් යට නිදාගෙන හිටපු කම්මැලියෝ දෙන්නෙක් රජතුමා අසලට අරගෙන ආවා. ඊට පස්සේ රජතුමා රාජපුරුෂයන්ට ඔබලා දෙන්නා මොවුන්ගෙන් හොඳම කම්මැලියා තේරිය යුතුය කියලා කිව්වලු. ඉතින් පුංචි යාළුවනේ ඔගොල්ලෝ දන්නවද මේ කතාව ඊළඟට උනේ මොකද්ද කියලා? අපි එහෙනම් මේක බලමු අපේ පළවෙනි විශේෂාංගය බලලැවිල්ල. එහෙනම් පුංචි යාළුවනේ අපි දැන් ගිහිල්ලා මේ අලුත් විශේෂාංගය බලලමුකෝ. මේ තමයි පුංචි හපන්නෝ. ඔන්න පුංචි හපන්න විශේෂාංගයෙන් අදත් ලස්සන ළමා ගීතයක් අරගෙන ආවා. ආදරණීය දුවේ පුතේ හෙළයේ යශෝරාවය යන විරුදාවලියෙන් හඳුන්වන ආචාර්ය නන්දා මාලනී ගායන ශිල්පිනිය සංගීතවේදිනිය ඔබත් අපත් ගරු කරන ඒ වගේම බොහොම ආදරය කරන ශිල්පිනියක්. ඇය එදා සිට අද දක්වා පුංචි දරුවන් වෙනුවෙන් ලස්සන ළමා ගීත රැසක් බිහි කරලා තියෙනවා. ඒවා පුංචි දුවල පුතාලා වගේම ආදරණීය දෙමව්පියෝ අපි හැමෝම රස විඳලා තියෙනවා. මේ ගීත අතරින් අද අපි අහන්න හදන්නේ ආචාර්ය නන්දා මාලිනී ශිල්පිනිය මුල් ගායනයේ ඉදිරිපත් කරපු ගීතයක්. මේ ගීතයේ ගේයපද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ. සංගීතය නිර්මාණය කරන්නේ ප්‍රවීණ සංගීතවේදී මර්වින් පෙරේරා මහත්මයා. මේ ගීතයේ මුල් ගායනය මම කලින් කිව්වා වගේම ආචාර්ය නන්දා මාලිනී ශිල්පිනිය. අද මේ ගීතය ගායනා කරන්න සූදානම් වෙන්නේ හොරණ සුරත් කලායතනයේ සංගීතය හදාරන පුංචිම පුංචි දූල පුතාලා විසින්. Tuan paninder natan gaya
ඉතින් මිනුලි අක්කේ අපි අපේ යාළුවන්ට කියමු නේද මේ කතාවේ ඊළඟට උනේ මොකද්ද කියලා? ඊට පස්සේ රජතුමා පුරෝහිත ඔබට මොවුන් දෙදෙනාගෙන් හොඳම කම්මැලියා තේරීමට අවශ්‍ය බඩු බාහිර කුමක්ද කියලා අහලා තියෙනවා. ඔව් අක්කේ. ඊට පස්සේ නේද පුරෝහිතතුමා කියන්නේ රජතුමනි මට පොල්ලතු පැල්පතකුයි ඇඳකුයි ගිනි නිවන්න කිහිප දෙනෙකුයි ඕනේ කියලා. එහෙම නේද? ඔව් ඔයා හරියටම හරි. හරි වැඩේනේ. දැන් අපේ පුංචි යාළුවන්ට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ මේ කම්මැලිව තෝරන්න මොකටද ගිනි නිවනයි කියලා නේද? ඔව් අක්කේ. දැන් පුංචි යාළුවන්ගේ හිතේ තියෙන එකම ප්‍රශ්නේ එක තමයි. අපි ඒක කියමු නේද ඊළඟ විශේෂාංගයත් බලලා ඇවිල්ලා. ඔව් අනිවාර්යයෙන්ම. එහෙනම් දැන් අපි ඉක්මනට ගිහිල්ලා අපේ ඊළඟ විශේෂාංගය බලලමුකෝ. ඔව් අක්කේ. අපි එනම් ගිහින් බලලෙමු. මේ තමයි පුංචි අපිට ජනකවි. උන්නමලේ පුංචි අපිට ජනකවි. පැලේ පැතුර සුළඟට වැනි වැනියෝ වැවේ වතුර රැල්ලට සිඳි සිඳියෝ වෙලේ කොයම පින්නට පැසි පැසියෝ අපේ මෙවන් දුක දෙවිඳුට පෙනියෝ. අපේ පුංචි යාළුවෝ දැන් බලනවා නේද මම මේ ගායනා කරේ මොන වර්ගයේ කවියක්ද කියලා. මම මේ ගායනා කරේ යාළුවනේ අතීතයේ අපේ ජනතාව පැල් රකිද්දී ගායනා කරපු ලස්සන පැල් කවියක්. ඉතින් එයාලා මෙහෙම පැල් කවි ගායනා කරලා තියෙන්නේ එයාලගේ පාළුව කාන්සිය මහන්සිය නිවා ගන්න. එහෙනම් ඉතින් දැන් මට පැල් රකින්න යන්නත් වෙනවනේ. ඒක නිසා අද ඔයාලගේ ගෙදරින් මම යනවා. හැබැයි ඉතින් තවත් අලුත් දවසකින් ඔයාලගේ ගෙදරට එනවා. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. පුංචි අපිට ජනකවි. හරි. දැන් අපි කියමු අර කම්මැලිව හොයන්න මොකටද ගෙනි නිවන අය ඕනේ උනේ කියලා. ඊට පස්සේ පුරෝහිතතුමාගේ සැලැස්මට අනුව රජතුමා හොඳම කම්මැලිව තෝරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට මේ පොල්ලතු පැල්පත ඇතුලේ ඇඳකුත් තියලා ඒ ඇඳ උඩ මේ කම්මැලිව දෙන්නව නිදි කෙරෙව්වා. ටික වෙලාවක් යද්දී රජතුමා මේ පැල්පතට ගිනි තිබ්බා. එහෙම නේද? ඉතින් අර කම්මැලිව දෙන්න අර ඇඳ උඩ හොඳටම නිදි. අර ගින්න ඇඳ ළඟටම ආවා. කම්මැලිය දෙන්න ඒත් නිදි. හැබැයි ඒක කම්මැලියෙක් හිටිය අය බාගෙට ඇහැක් කැරලා බැලුවා. අනෙත් කම්මැලියා නම් හිටපු විදිහටම නිදි. අන්න ඊට පස්සේ අර ගිනි නිවන අයගෙන් උදව් ඇතුව ගින්න නිවලා හොඳම කම්මැලියා කවුද කියලා තෝරලා තියෙනවා. ඔව් අක්කේ. ඉතින් අක්කා කියපු විදිහට එක ඇහැක්වත් ඇරලා බැලපු නැති කම්මැලිය තමයි අපේ මහා කම්මැලිය බවට පත් උනේ. ඊට පස්සේනේ යාළුවනේ හොඳම වැඩේ උනේ. ඊට පස්සේ රජතුමා අර හොඳම කම්මැලියට තෑගි භෝග තානාන්තර හැම ලබා දුන්නා. හැබැයි ඉතින් ඒ රජතුමා ඒ කම්මැලියට තෑගි භෝග ලබා දුන්න කියලා අපේ පුංචි යාළුවා නම් කම්මැලියෝ වෙන්න හැම පා. ඉතින් මේ රජතුමා මේ කම්මැලියන්ට තෑගි භෝග දීපු නිසා රටේ ඉතාමත්ම කාර්යක්ෂම මිනිස්සුත් තෑගි භෝග බලාපොරොත්තුවෙන් කම්මැලියෝ වෙන්න පටන් ගත්තා. ඒ නිසා මුළු රට පුරාම කම්මැලියෝ ගොඩක් බිහි වුණා. ඔව් මේ වගේ මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඒවා කියන්නම් අපේ අවසාන විශේෂාංගය බලලා ඇවිල්ලා. ඔව් අක්කේ. එහෙනම් අපි ගිහින් බලලෙමු. මේ තමයි එහෙම වෙන්නේ ඇයි? හරි. ඔයා මොකක්ද දැක්කේ කවුද? ඔයා දන්නවද කවුද කියලා? කවුද? ඔටුවා නේද?
අපි ඔටුවට කියනවා පුතේ කාන්තාරයේ නෞකාව කියලා. ඒ ඇයි එහෙම කියන්නේ? බඩු පටවගෙන යන්න මේ ඔටුව කියන සත්වයා යොදා ගන්නවා. මේ ඔටුවට පුළුවන් රාත්තල් 1000ක් විතර අරගෙන යන්න. ඒ වගේම රාත්තල් 1000ක් පිටේ තියාගෙන සතපුම් 25ක් විතර කන්නේ බොන්නේ නැතුව, ඒ කියන්නේ ආහාරයක් නැතුව, ජලය නැතුව මෙයාට යන්න පුළුවන්. ඒ කොහොමද යන්නේ? අන්න ඒක ගැන තමයි මං අද ඔයාට කියලා දෙන්නේ. කොහොමද පුතේ යන්නේ? ඔයා දැක්කද අර ඔටුවගේ පිටේ ඉහළට නෙරලා තිබුණ පුංචි කොටසක්. ඒකට අපි කියනවා මොල්ලිය කියලා. මේ මොල්ලියෙන් තමයි පුතේ මෙයා ශක්තිය සපයා ගන්න. සතපුම් ගානක් ඇවිදින්න මෙයාට ශක්තිය සපය ගන්න මේ මොල්ලියේ. හේතුව තමයි පුතේ මේ මොල්ලියේ තියෙනවා මේද තට්ටුවක්, මේද පටක තියෙනවා. එතකොට මේ මේදය ඔක්සිකරණය කියන්නේ අපි පුතාලට තේරෙන්නේ නැහැනේ ඔක්සිකරණය කියන්නේ මොකක්ද කියලා. මේදය දහනය. මේ මේදේ දහනය වුණාම තමයි ඒකෙන් එයා ජලය ලබා ගන්නවා. සාමාන්‍යයෙන් පුතේ ගොඩක් අය කියනවා මේ ඔටුවගේ ජලය තියෙනවා මේ මොල්ලියේ කියලා. එහෙම නෑ පුතේ. මොල්ලියේ ජලය නැහැ. තියෙන්නේ මේදය. මේ මේදය දහනය කරලා එයා ජලය සපය ගන්නවා. ඊට අමතරව මේකෙන් මේදය කියලා කියන්නේ ශක්ති ප්‍රභවයක් නේ පුතේ. එතකොට මේදයෙන් ශක්තියත් ලබා ගන්නවා. ඒ නිසා කාන්තාරේ යනකොට එයාට කෑම වතුර නැතුව සතපුම් ගානක් වුණත් ඇවිදින්න පුළුවන්. තේරුණා නේද? ඉතින් යාළුවනේ අද අපි ලස්සන විශේෂාංග අලුත් විශේෂාංග බැලුවා. ඒ වගේම තමයි ලස්සන කතාවක් ඇහුවා. දැන් ඉතින් අපිට යන්න වෙලාවත් ඇවිල්ලා නේද මල්ලි? ඔව් අක්කේ. හැබැයි පොඩ්ඩක් ඉන්න. අපි අපේ පුංචි යාළුවන්ට පොරොන්දු වුණා නේද? අද අපි කතා කරපු මේ කතන්දරෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ කියලා දෙනවා කියලා. ඔව්නේ. ඔයා හොඳ වෙලාවට මතක් කරේ. ඉතින් පුංචි යාළුවනේ අපිට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශ තමයි නූගත් අයගේ වැඩ නිසා අනිත් අයත් අපහසුවට පත් වෙනවා. ඒ වගේම තමයි නූගත් අය ආශ්‍රය කරනකොට අපිත් නූගත් අය බවට පත් වෙනවා කියලා. ඔව් අක්කේ. ඉතින් අපේ පුංචි යාළුවොත් කම්මැලි නොවි නුගත් වැඩ නොකර රටට වැඩදායී පුරවැසියෝ වෙන්න. අන්නේ ආදර්ශ ටිකත් එක්ක යාළුවනේ දැන් අපි ඔයාලගේ ගෙදරින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් පුංචි යාළුවනේ අදට අපි ඔයාලගේ ගෙදරින් ගිහිල්ලා එන්නම්. ඔයාලා සියලුම දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුංචි ඔයාලත් ශ්‍රද්ධා කිඩ්ස් YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.